ජජග්ග සූත්‍රයේ උදාහරණයකට අරන් තියෙනවා දේව රාජේ. ඒ දේව රාජ එක්කෙනෙක් නෙමෙයි. එයාලා යුද්ධයකට යද්දී කියලා තියෙනවලු සේනාවට බයක් ආවොත් තැතිගැන්මක් ආවොත් මෙන්න මෙහෙම සිහිපත් කරන්න කියලා තියෙනවා. ඊශාන දිශාවේ දේව රාජයෙක් කියලා තියෙනවා. වරුණස් දේව රාජය. එතකොට වජාපතිස්ස දේව රාජය ඉන්න එක දිශාවක ඒ දිශාවන් හතර පෙන්නලා මේ දිශාවේ ඉන්න මේ දෙවියෝ සිහිපත් කරන්න. එතකොට ඔයාගේ බය නැති වෙනවා කියලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක උදාහරණයක් අරගෙන කියනවා මේ අය සිහිපත් කරාම කෙනෙකුට බය නැති වෙන්නත් පුළුවන්. බොහෝ දිනාට එහෙම බය නැති වෙන්නෙත් නැහැ කියලා. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒකට හේතුව තමයි මේ කියන කෙනා සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. මේ කියන කෙනා රාග දේශ මොහ